හායි යාළුවනේ. ඔන්න අද මම අරන් ඉන්නේ ඔයාලට මගේ තායිලන්ඩ් ටුවර් එකේ part 2 වීඩියෝ එක. එකපාර වීඩියෝ කරන්න බෑ මොකද ලොකු කාලයක් යන වීඩියෝ එකක් හදන්න තියෙන්නේ. ඒකෙන්ද කොටස් විදිහට තමයි ගේන්නේ. මේ තියෙන්නේ අපි ලොකු ගමනකට පස්සේ ගිහිල්ලා නතර වුණ හොටෙල් එක. ඉතින් ඔයාලට පේනව නේද? හැම පහසුකමක්ම තියෙනවා. හරි ලස්සන හොටෙල් එකක්. හොටෙල් එකේ ඉඳලා එළිය බලද්දිත් මාර ලස්සන view එකක් තියෙනවා. මට හිතුණා ඉතින් ගිය ගමන් room එකේ වීඩියෝ එකක් ගන්න ඕනි කියලා. මොකද ඒ තරම් ලස්සනයි room එක. මාර නිදහස් room එකට ගියාට පස්සේ පැය ගානක ගමනකින් පස්සේ වශයක් හිම දාගන්න තියෙනවා කියන්නේ මාරම සැනසීමක්. ඉතින් මං කාමරයට ගිය ගමන් උතන කර්ටන් එක අයින් කරලා එළිය බලන්න අමතක කරේ නෑ. මාරම ලස්සන view එකක් එතන තියෙන්නේ. හැමතැනම ලොකු ගොඩ නැගිලි. ඔය ඉස්සරහින් පේන තියෙන ටවර් එකත් ගොඩ නැගිල්ලත් අපි හිටපු හොටෙල් එකේම එක ටවර් දෙකකට තියෙන්නේ. ඉතින් ඔක එක ටවර් එකක්. එතකොට මම ඉන්නේ අනිත් ටවර් එකේ. මං හිටියේ 26 වෙනි තට්ටුවේ මට මතක විදියට. ඔන්න ඔය ෆෝල් එකේ තමයි අපි සෙල්ලම් කරන්නේ. ඉතින් ඔන්න ඔය විදියට තමයි රැයට ලස්සනට පේන්නේ බැංකොක් ටවුන් එක හොටෙල් එකේ ඉඳලා. ඔය තියෙන්නේ මං අරන් ගිය ඩොලර් ටික බාත් වලට මාරු කරගෙන. ඔන්න ඔය විදියට ඔය අපි පිටිය සෙකන්ඩ් ටවර් එකේ ඉඳලා නෝත් ටවර් කියලා කියන්නේ හොටෙල් එකේ ටවර් එකට අපි හිටපු ටවර් එකට එතන ඉඳලා මේන් ටවර් එකට යන්න පොඩි කොටසක් තියෙනවා. ඒ කොටස තමයි ඔය විදිහට ලස්සන කරලා තියෙන්නේ. ඉතින් මේ විදිහට ලෑස්තිලා අපි කට්ටියත් එක්ක ගියා එළියට. ගිල්ලි ඉවර වෙලා මගේ ඉස්සෙල්ලම දැකපු දේවල් වලින් මම කැමතිම දේ කියන්නේ මට ගොඩක් හිත ගිය දෙයක් තමයි මේ තියෙන. මම ආවෝ try කරා මේක බලන්න යන්න මේක try කරන්න. වදින් try කරන්නේත් මට chance එකක් හම්බුන්නේ නැහැ පස්සේ. ඒත් ඇත්තටම මාර ආසයි තුන මේකට. මට හිතෙන්නේ මේ ටවුන් එකේ කට්ටිය ඇවිල්ලා එතන මාර විදියට සෙල්ලම් කරනවා හවස් වෙද්දි. ඔන්න ඔය විදියට අපි ඉස්සරහට ගියා. පාරේ තියෙන දේවල් බල අලුත් ටවුන් එකක් අලුත් රටක් කිසිම දෙයක් දන්නේ නැහැ. මීට කලින් ගිහිල්ලා නැහැ පළවෙනි පාරට. ඉතින් ඔන්න ඔය 4 දිනත් එක්ක ඇවිදිනවා ටවුන් එක මැද. පාරවල් වල තියෙන කෑම එතකොට මිනිස්සු ගන්න තියෙන දේවල් ඒ හැමදේම පළවෙනි දවසේ අපි නෝට් කරන්න කියලා හිතාගෙන තමයි ඇවිද්දේ. මොකද අපිට තවස් 4ක ටෝ එකක් තිබ්බේ. ඔය පේනව නේද රණ්ඩුවේ කන විදි. ෆොටෝ ගාඩ් කියනවා. නේ විනෝදජනක විදිහට ඉතින් අපේ ටුවර් එක අපි එන්ජොයි කරා. මාරම එක්ස්පීරියන්ස් එකක් මේකේ තියෙන්නේ. එයාලගේ භාෂාව අපි දන්නේ නැහැ. ඉංග්‍රීසි වලින් කතා කරන්න ඕනේ. ඉතින් අපිට පොඩ්ඩ අපිටත් ඉංග්‍රීසි මොලකොට බෑනේ. ඉතින් අපි පුළුවන් විදිහට කැට ගහගෙන එයාලත් එක්ක කතා කරා. එයාලත් කතා කරනවා. ඔය තියෙනව නේද ස්ට්‍රීට් ෆුඩ් කියන්නේ. ගොඩක් දේවල් තිබ්බේ උනාට වීඩියෝ වල තියෙන පොඩි දේවල් ටිකක්. ඇත්තටම රස කෑම එක රස කෑම තමයි ඕකේ තියෙන්නේ. මාර විදිහට මිලත් ලොකු ගාණක් වෙන්නේ නැහැ. එයාලගේ මුදලින් බලද්දිත් ඒ වගේම අපේ මුදලට සාධාරණ කරලා බලද්දිත් ලොකු ගාණක් වෙන්නේ නැහැ. ඉතින් ඔන්නෝම කේක කෑම જાති අරගෙන උතන ඉඳලා කාලා මග දිගටම තිබ්බේව ගත්ත. අපි පොඩ්ඩක් ඇවිද්දා හැමතැනම. හවස් වෙනකොට තමයි මේ වගේ ටවුන් අයිනට පාර අයිනට ඔය වගේ බඩු ගෙනත් දාගන්නවා මෙයාලගේ ෂොප් වලින්. ඉතින් ඔන්න ඔහොම ටවුන් එකේ කාත් කවුරුත් දන්නේ නැති නගරයක ඔන්න ඔහොම වෙනත් රටක ස්පෙෂල්ම දේ. shopping කරන්න යන්න නම් මාරම ලස්සන රටක්. ඒක විදිහේ ගර්ල් කෙනෙක් එක්කන් ගියොත් එයාට shopping කරලා එපා වෙයි මට හිතෙන විදිහට. මොකද ඒ තරම් ගන්න දේවල් තියෙනවා. මේ පේනව නේද? මේ ටවුන් එකේ පාරේ ඇවිදගෙන යනකොට දකින්න තියෙන දේවල්. හැමතැනම පොඩි කඩ දාගෙන මේවා මහ ලොකු ගණනුත් නැහැ. සාමාන්‍යයෙන් ගන්න පුළුවන් මිලට තියෙනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. තායිලන්ඩ් වල රෙදි ගණන් මට හිතුන විදිහට. මොකද සාමාන්‍යයෙන් හෙදී ඉඳලා බැලුවම අපේ ප්‍රයිස් වලට වගේ තියෙනවා. පේනවනේ අපේ මිනිස්සුගේ දේ කට්ටියගේ පිළිවෙල. බලන්න කොච්චර වාහන තොගයක් තියෙනවද.
හරිම ලස්සනයි රෑට. අපි හිටපු හොටෙල් එක කිට්ටුම තියෙන හන්දියක තමයි ඔය ට්‍රැෆික් එක තියෙන්නේ. කලර් ලයිට් එහෙක හැම ගොඩනැගිල්ලකම එක එක විදිහේ ලයිට් දාලා මාර ලස්සනට හදලා තියෙනවා මේක ටික ටවුන් එක. ඒ කියන්නේ රෑට මනුස්සයෙක්ට එළියට බැස්සට පස්සේ මේගොල්ලොන්ට එළියට එන මනුස්සයගේ S2 ආකර්ෂණය කරගන්න, හිත ආකර්ෂණය කරගන්න මාරම විදියට කලර්ෆුල් විදියට මේක හදලා තියෙනවා. හැම ගොඩනැගිල්ලක්ම මාර ලස්සන විදියට තියෙනවා. ඔය පේනවා නේද? ඕක තමයි හොඳම නැති වැඩේ. පාරේ යන්න බෑ. ඇවිල්ලා ඇදගෙන යන්න හදනවා. මෙන්න මේ එක්කන මට මාර වදයක් දුන්න හැබැයි. අන්න මා පාරේ 12 විතර කාපු කෑම එකක්. පේනව නේද? කොච්චර ලස්සනයිද කියලා. ඊළඟ වීඩියෝ එකකින් අපි හම්බෙමු.